hello guys හැමෝම ආදරෙන් පිළිගන්නවා අදත් මගේ YouTube channel එකට අදත් දවස පටන් ගන්න මොන ගමනකින් මල්ලී නංගිව ඉස්කෝලේට දාන්න යන ගම. එයාලව දාලි වෙරෙලා අප්පච්චි අම්මයි මායි කොල කැඳ බොන්න ආවා. අප්පච්චි ගෙදර ඉන්නව නම් අනිවාර්යෙන්ම අපි අම්මයි මායි අප්පච්චි තුන්දෙනාම එනවා කොල කැඳ බොන්න. ඒකට මම නම් කුරක්කන් කැඳ බීවේ. ඒ වුණාට ඉතින් අපි ආවා පන්සල ඉස්සරහ දෙන ඊට පස්සේ ආපහු ගෙදර ඇවිල්ලා සින්දුවක් දාගෙන ගියස් කරන්න ගත්තා. ඒ ඔය අතරමැද ගත්ත ක්ලිප් එකක් තමයි ඔය. කරලා එහෙම ලෑස්ති වුණා ක්ලාස් යන්න. අද මට මගේ ඉංග්‍රීසි ඩිප්ලෝමා එකේම තියෙනවා IT ඩිප්ලෝමා එකක්. ඒකේ ක්ලාස් එක. ඉතින් ඒකට යන ගමන් ඒකට ගිහින් බෑන්නම් ක්ලාස් එකේ ඩෝර් එක තාම ඕපන් කරලා නැහැ. ඉතින් අපි එතන හිටියා ටික වෙලාවක්. මේ බාන්නක අපේ ක්ලාස් එකේ view point එක මාර ලස්සනයි නේද? ලස්සනට පේනවා. ඉතින් සර් එන්න කලින් අපි පොඩ්ඩක් ඔය රවුමක් දාලා ආවේ. හිහි අඳුරනවද මාව? පරිදි බ්‍රේක් එකට කලින් ටික නා වීඩියෝ කරේ නෑ. ඔන්න දැන් යාළුවයි මයි ඉතින් කන්නාව. අද අපි දෙන්න විතරයි කොහොමද IT කෝස් එකට එන්නේ. මම ඔය කලින් පෙන්නුවේ අපි ෆෑන් එකක් ගාවට ආවා කියලා. ඉතින් ආ බත් එකක් ගෙනත් තිබ්බා. අපි ඒක කන්න තමයි ලෑස්ති වුණේ ලන්ච් බ්‍රේක් එකේ. බාන්නක අපි දෙන්න ගත්ත ඩෙසර්ට් එක මේක නම් මේ දෙකම කා ගන්න බෑ. එකක් තමයි අපි දෙන්නටම කන්න පුළුවන් උනේ. දෙක මත් වෙනම ඒ තරම්ම පැණි රහයි. කාලා බීලා ඉවර වෙලා ඔන්න ආයේ පන්තියට උගන්වන්න පටන් ගත්තා. ඉතින් මේ අපේ IT සර් අපිට ඇඩ්වයිස් එකක් දෙන ගමන් තමයි ඉන්නේ. ඇත්තටම අපේ O-level රිසල්ට් ඇවිල්ලා මේ සර් අපේ හිත හදාන්නයි සර් කතාවයි මේක උදාහරණයකට අරගෙන සර් අපිට A-level කරන එකේ වැදගත්කම තමයි ඔය පැහැදිලි කරන්නේ. ඔය සර් එක මාර විදිහට අපිට ඒ කියන්නේ මොටිවේට් කරා අපිව. අපේ IT සර් ගැන පොඩ්ඩක් කියන්න ඕනේ. ඇත්තටම සර් තමයි මම මේ channel එක පටන් ගන්නත් හේතුව. මේ සර් තමයි අපේ පන්ති හැම ළමෙක්ටම කියන Facebook channel එක පටන් ගන්න, YouTube channel එක පටන් ගන්න. ඇත්තටම අපේ IT සර් එක මේ වැඩ කරන එක සර් උගන්වන එක ඉන්න එක මාර කම්ෆර්ටබල්. එහෙම අනිත් ගුරුවරුන්ගෙන් මට තේරිලා නැහැ. සර් දෙක මාර ෆ්‍රෙන්ඩ්ලි අපිට අපේ වැඩ ටික කරගන්න පුළුවන් වගේම සර් ඒවා දැන් මම O-level වලටත් IT කරපු කෙනෙක්. බත් ඒක සිලබස් එකක් ඇතුළේනේ. උනාට මේක සර් ලෝකේ තියෙන හැම IT ඒ කියන්නේ දැනුම අපිට දෙනවා. ඒ කියන්නේ IT සම්බන්ධ අලුත් දේවල් මේ හැමදේම අපිට කියනවා. ඒකට ඒක මාර වටිනාකමක් තියෙනවා. ඒ වගේම ඒක අපේ IT දැනුම කියන එක කොහොමත් හැම කාලටම වැදගත් වෙනවා. ඉස්සරහට කොහොමත් වැදගත් වෙනවා. දැන් මම ආර්ට්ස් තමයි කරන්නේ A level වලට. බට් ඒ වුණාට මම IT දැනුම ඒ කියන්නේ දිගටම ඒක IT ඉගෙන ගන්න එක කන්ටිනියු කරගන්න මට ලොකු උවමනාවක් තියෙනවා. මොකද IT කියන එක වැදගත්. ඉතින් අපේ සර් ඒකට මාර ලොකුලක් දෙනවා. සර් මේක අහන් හිටියේ දන්නේ නැති වුණත් මට ඒක කියන්න ඕනේ කියලා හිතනවා. මොකද ඉතින් අපි අගේ කරන්න ඕන නේද? මේ ලැප් එකේ වැඩ කළ ෆුල් ට්‍රැක් අවුට් වෙලා ඉඳගෙන ඉන්නවා. බාන්නු මම ඉඳගෙන ඉඳි කකුල් දෙකක් දෙපැත්තට දාගෙන after long time ඔන්න අපේ ක්ලාස් එකක් ඉවර වුණා. ඉතින් ඊට පස්සේ මායි මගේ හොඳම යාළුවයි කයියකුත් දාගෙන පඩිපෙළ බැහැගෙන ගියා. මොකද හෙට අපේ අලුත් A level ක්ලාස් වල අර හඳුනා දීමේ ක්ලාස් පටන් ගන්නවා. ඉතින් ඒක ගැන තමයි කතා කර ගියේ. හැබැයි ඉතින් දැන් මම නම් මෙතන ඉන්නම් අපේ අප්පච්චි ආවනේ. මට කියන්න බැරි වුණානේ. අප්පච්චි එනකම් මම ඉන්නවා යාළුවා නම් යනවා. ඉතින් ඔන්න මං අප්පච්චි මා ගන්න එනකම් මං ඊයේ වුණ දෙයක් කියන්නම්කො. ඊයේ අපේ අප්පච්චි ගෙදර ආව වැඩ ඉවර වෙලා ප්‍රෝග්‍රෑම් එකට වෙලා මම බාන්නක ආව ගමන් අපි ඉතින් ගමනක් යන්න පිටත් වුණා. අපි මේ දැන් ඉන්න ගෙදර නෙමෙයි පොඩි කාලේ හිටියේ. කියන්නේ මම grade 5 විතර වෙනකම්ම හිටියේ අපි හිටපු පාරණ ගෙදර. ඒක මේ ටිකක් දුර තියෙන දැන් ඉන්න ගෙදරට. ඉතින් අපි මේ අප්පච්චි වැඩේ ඉල්ලවට පස්සේ සතියකට විතර පස්සේ තමයි අප්පච්චි ප්‍රෝග්‍රෑම්ස් ඉවර වෙලා ආවේ. ඊට අපි මේ ඒකේ බලන්නේ හදනවා. අලුත් ප්ලෑන් එකකට ඒක හදා තිබ්බේ. ඉතින් ඒක බලන්න එක්කන් ගියා නංගිවයි මාවයි අම්මවයි අප්පච්චි මල්ලිට ක්ලාස් නිසා. ඊට පස්සේ ඒකේ ඇතුළට ගියාම ඒකේ ප්ලෑන් එක සම්පූර්ණයෙන් වෙනස් කරලා තිබ්බේ. බත් ඒකේ ඇතුළට යනකොට අපේ පොඩි කාලේ මතක හුඟක් ඒකේ ඇතුළේ තියෙනවා. ඒ කියන්නේ ඉතින් grade 5 කියන්නේ සාමාන්‍යයෙන් දැනුම් තේරුම් තියෙන වයසක්. ඉතින් ඒ කාලේ වෙනකම් ඔය ගෙදර තමයි මම හිටියේ. ඉතින් එතකොට ඒක මාර සතුටු වෙන දෙයක්. ඒ පොඩි කාලේ හිටපු ගෙදර ආයෙ ලස්සනට හදනකොට ඇත්තටම මම මාර තැන්ක්ෆුල් මේ මට ලැබිලා තියෙන ඒ ජීවිතේට. මම බලන්නකො මේ වෙලාවේ තිබ්බ අහස ඒ කලර්ස් මැච් වෙලා තියෙන ඉතින් මාර ලස්සනයි නේද? ඉතින් මං හරි ආසයි වගේ අහසවල වලට. වාව් නේද ලස්සනයි. හඳත් ලාවට අපේ අප්පච්චි ගෙදර කියන්නේ අපි ඉතින් ගමන් තමයි. මොකද එයා ආවොත්නේ අපිට ඒ වගේ යන්න හම්බෙන්නේ. ඉතින් එදා රෑ දානයක් තිබුණා. අපි ඔක්කොම ඒකට එක්කන් ගියා අප්පච්චි. ඉතින් අපි ඔය ඒකේ ඉන්න ගමන් ඔය අප්පච්චි මායි අම්මයි ඉඳගෙන ඔය පොටයක් ගහන්නේ අනිත් දබර අනිත් පැත්තේ ඉඳන් ඉන්නේ. ඔය ඊට පස්සේ දාන ඉවර වෙලා ගෙදර එන ගමන්
ඉතින් ඊයේ දවසේ ඉවරුනේ ওই විදිහට. ඔන්න ඉතින් කතාව ඉවරනකොට අප්පච්චි මාව එක්කන් යන්න ආවා. අද අපේ ටවුන් එකේ පොළ නිසා අපි දෙන්න ෂෝට් කට් එකකින් දාලා තමයි ඔය යන්නේ. ඉතින් ගෙදර ගෙදර ගිහිල්ලා ඉවර වෙලා ටික වෙලාවකින් මුස්තාලි වුණාම අම්මා කලින් වැදෙilla ගෙදර ආවද හරිද ඊට පස්සේ තමයි මතක් වුණේ අපි අද ඉංගිරිමි ටීවී වැව බලන්න යන්න කතා වෙලා හිටියා නේද කියලා ඊට පස්සේ ඉතින් අපි පස් දෙනාම වාහනේ නැගලා අපි පස්සේ නම ඉංගිරිමි ටී බලන්න යනවා මම ඉතින් අපේ අප්පා ඉන්නවා කියන්නේ කොහොමත් අපිට ගමන් සෙට් වෙන වැඩි මොකද එයා ඉන්නකොට විතරනේ ඉතින් එහෙම ගමන් යන්න හම්බෙන්න ඉතින් මං හරි ආසයි ඒකට මොකද එතකොට අම්මයි අප්පච්චි එයාලගේ ලස්සන ඔය එක කතා අපිට කියනවා අද මොකද දන්නවද එයාලා කී කතාව අද අම්මා කියවා ඒ දෙන්නගේ ලව් ස්ටෝරිය ඉතින් ඒක අහගෙන තමයි අපි hina වෙයි ගියේ අප්පච්චිගේ මූණ තමයි බලන්න වටින්නේ ඒ වෙලාවට ඊට පස්සේ ලොකු ගමනකින් පස්සේ අපි ආවා අපේ අන්තිම ඩෙස්ටිනේෂන් එකට. ඔය බානක ලස්සන ඉංගිරිමිටි ඩෑම් එක ඕක. හරිද? උතන මේ කියන්නේ ඉංගිරිමිටි මොකද්ද මී ඔය හරස් කරලා තමයි ඔය ඉංගිරිමිටි බව හදලා තියෙන්නේ. ඊට පස්සේ අපි ඇවිදගෙන ගියා ඒක බලන්න. අහස එහෙම මාර ලස්සනයි චිත්‍රයක් ඇඳලා වගේ. මෙතන සෙනගාඩුයි මම දන්නේ ඇයි කියන්නේ. ඒකට මාර නිකන් හරි කාම් වයිබ් එකක් තියෙන තැනක්. ඒ කියන්නේ වෙව තියෙන තැන කොහොමද එමෙන්නේ. උලගත් මාර සනීපයි. ඉන්නකො මං ඔයාලට මේකට කියන්නේ වේලනේ මේ බාන්නකො ඉංගිරිමිටි ඩෑම් එකේ වේල වතුරේන ඕක දිත්ව දවස් වල එහෙම ඉන්නට වතුර පිරලා තිබ්බේ දැන් නම් අඩුයි බාන්නකො ඒක මාර අමුතු මේ කියන්නේ අපේ පැත්තේ තියෙන හරි අමුතු ලස්සන තැනක් ඒ කියන්නේ කොළ පාටත් එක්ක මාර ලස්සනයි නේද හරි අමුතු වයිබ් එකක් ඒක බාන්නකො නිකන් අහස ඊළඟට මම පෙන්නන අහස බාන්නකො හරිද ඔය පාරයි ඊට උඩින් අහසයි දෙපැත්තේ කොළ පාටයි මාර ලස්සන චිත්‍රයක් වගේ. ඒ කියන්නේ අහස උඩ නිකන් අහස නිකන් දිය පාට දිය සායම් මේක නිල් පාට නිකන් සුදු පාට තීන් තැල්ලා වගේ මාර ලස්සනයි ඒ වෙලාවේ හුල්ලංගායි සනීප හුලඟක් එන්නේ තනකොළත් කොළ පාටයි මාරම ලස්සනයි නිකන් චිත්‍රයක් වගේ. ඉතින් අපි ඒක දිහා බල ගියා අම්මයි මා විතරයි උතන්ට ගියේ මොකද අප්පච්චි මල්ලි නංගි අර පැත්තේ හිටියා. ඕන් දැන් ඒ තුන් දෙනාත් එනවා ඉතින් අපි දෙන්නා හොයන්න. ඊට පස්සේ අපි ඉතින් ඕක ඔතනින් උඩට ගිහිල්ලා අපි ගියා වේල්ල උඩට. දැන් මේ පැත්තේ ආස තනිකර නිලොයි සුදුයි හරියද? ওই පැත්තේ ආස ඕම වෙද්දි ඊළඟට මම පෙන්නන්නම් අනිත් පැත්තේ ආස ඒ කියන්නේ මේකට විරුද්ධ පැත්තේ ආස ඒක නිකම් ඉර පායලා කහයි කහ පාටයි ඒ කියන්නේ සුදු පාටයි වගේ ඒ ආස ඒ කියන්නේ එකම තැන ආස දෙවිදියක් මාර ලස්සනයි. ඒක වලනක වතුරට ඉර එළිය වැටිලා ඒ එතන මාර කියන්නේ මේ පැත්ත තනිකරම නිල් පැටර්නකට අනිත් පැත්ත තනිකරම නිකම් මේ කහයි සුදුයි නිකන් ඉර එළිය වැටිලා දිලිසෙන ඉංගිරිමිටිය වැව ගැන වොයිස් කට් එකක් දෙන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ ඔන්න බාන්නක දෙන වොයිස් කට් එක. අපි නොපෙනෙන ගස්වලත් එහා පැත්තෙන් මේ වතුර පාර තියෙනවා. මේ 1985 තමයි ආනමඩුවේ වන්නේ ජනතාවට ඉස්සල්ලාම දියවර නිකුත් කරන්න ලැබුණේ. 1985 මේකේ ප්‍රධාන අත්යගත්
ඔක්කොම මෙතන දාන්න බෑනේ. ඉතින් වීඩියෝ එක දික් වෙනවානේ. හැබැයි අපච්චි ඕන වැවක් ගෙනාන්න ඕන වැවක් ගැන දන්නවා. හරිද? මගේ රූම් එකේ තියෙන පුංචි අර ලයිබ්‍රරි එකේ වැව ගැන පොත් ගොඩාක් තියෙනවා. වැව ගැන පොතත් එක්ක අනිවාර්යෙන් ආවේ අපච්චි උස්සන් එනවා. ඒ කියන්නේ අපි නම් ගිහලා කරන්නේ වැව වදපු රජ කෙනෙක් මැරලා ඉපදිලා කියලා ඕන වැවක් මාර විස්තර ගොඩක් දන්නවා වැව ගැන. වැවේ තියෙන දේවල් ගැන. ඒ කියන්නේ රජවරු හදපු වැව ගැන හිම ගොඩක් කතා පරණ කතා අපි අපච්චි ගොඩක් දන්නවා. අපි ඉතින් නිතරම වීල් කරනවා. තවචන රජතුමා මැරලා ඉපදිලා කියලා. මම මාර ග්‍රේට්ෆුල් මට ලැබිලා තියෙන මේ ජීවිතේට. මොකද අපේ අම්මයි අපච්චි තනිකරම අපි තුන් දෙනාගේ දින වෙනුවෙන් තමයි හුඟක්ම කැප වෙන්නේ. ඉතින් එහෙම දෙමාපිය ලැබෙන එක හරි වාසනාවක්. එයාලට හැම වෙලේම අපි ගැන හොයන්න බැරි වුණත් පුළුවන් හැම වෙලාවකම අපි ගැන හොයලා තමයි එයාලා කියන්නේ හැම වෙලේම නෙමෙයි. ඉතින් කියන්නේ හැම වෙලේම හොයනවා. හැම වෙලේම අපි ළඟ ඉන්න බැරි වුණත් හැම වෙලේම එයාලා අපි ගැන හොයනවා. ඉතින් මේ මට සමහර වෙලාවට මම බකට් ලිස්ට් එකේ තියාගෙන ඉන්නේ මට තනියම ගිහින් බලන්න ඕනේ කියලා. එහෙම තැන් සමහර දවස්වලට අප්පච්චි ඒ කියන්නේ එයා දන්නේ නැහැ. ඒ වුණාට එයා අපිව එක්කන් යනවා එහෙම තැන් බලන්න. ඒ කියන්නේ මට එක සැරයක් ආසාවක් තිබ්බා වැස්සේ මේ වැවක් ගාවට යන්නේ. කියන්නේ ඒ කියන්නේ වැස්සේ ඕනම ඒ කියන්නේ වැස්සට අර මන්දාරමත් එක්ක අර වැවට වතුර වැටෙනවා. ඒ වැව් බැම්මේ තියෙන ලොකු ගස් ගාව එහෙම යන්න මට ලොකු ආසාවක් තිබුණා. එනිවේ මේක දැක්කහම නම් මේ පොත්ලෝලින්ට මොන හරි මතක් වෙනවා. මම හිතන්නේ මේ මර්පසයි කියවන ති පොත්ලෝලි කින්නා කියලා. මට සමිතයිය මතක් වුණා මේ මයි ගහ දැක්කා. මේ මල් ගහ කොයි මල් ගහක් දැක්කත් මට ඒ ගෑව තමයි මතක් වෙන්නේ. ඉතින් ඉවර වෙලා අපි ඩිනර් එකත් අපච්චිගේ යාළුවෙක් ගෙදරින් අරගෙන ඉතින් අපි ආවා ගෙදර. ඉතින් ওই විදිහට තමයි අද දවස් ඉවර වුණේ. thank you මෙච්චර වෙලා මාත් එක්ක රැඳිලා ඉඳලා vlog එක බැලුවට. ඉතින් කමෙන්ට් එකක් දාන්න බලලා subscribe නොකර යන්න එපා. subscribe කරන්න. ඉතින් ආදරේ ඔයාලා හැමෝටම thank you. bye bye.